ඔන්න අපිට ආපු ලස්සන කමෙන්ට් ටික. මෙච්චර වෙලා කොහෙද හිටියේ? එළිය අකුණු ගහනවා. ගෙදර කෙනෙක් බලන් ඉන්නවා කියලා එකපාරක්වත් ඔළුවට ආවේ නැද්ද? අනේ වංගුව ළඟ වතුර පිරීලා තිබුණා. මුළු පාරම ලිස්සනවා. මාව ලිස්සලා ගියා එකපාරටම. ආයෙත් නැගිටලා දර ටික අහුල ගන්න උනානේ. ඒකයි පොඩ්ඩක් පරක්කු උනේ. වැටුණා කිව්වේ කොහේ හරි තුවාල වුණාද? රිදෙනවද? කෝ බලන්න. ඔය දර ටික මට දෙන්න. ඔයා ගෙට වෙලා ඉන්න. මම ගන්නම්. නැත්තම් ඔයාවත් එමේ. ඔයා විතරක් මුළු රෑම තෙමෙනවද? දෙන්න කියද්දි දෙන්න. විකාර කරන්න නැතුව. හරි. ඔන්න ගන්න. ඔයත් එක්ක තර්ක කරලා කවදාවත් වැඩක් නැහැ. කවදාවත් දිනලත් නැහැ. ගන්න. නැහැ දිනන්නේ නැහැ. දිනන්න ලැබෙන්නෙත් නැහැ. දැන් ගේ ඇතුළට යන්න. ඔය ඇඳුම පිටින් ඉන්න එපා. මාරු කරගන්න. ගිය අවුරුද්දෙත් ඔහොම තෙමිලා ඔයාට උණ හැදුනා. මතක නැද්ද? ඔව් මතකයි. හෙට උදේ මාකට් එකට යන්න ඕනේ. මේ දර ටික විකුණ ගන්න පුළුවන් වුණොත් මේ මාසේ වියදම් ටික පොඩ්ඩක් පියව ගන්න පුළුවන් වෙයි. හෙට බලමු. අදට ඔය ඇත්ති. මම උයලා තියෙන්නේ. මුලින්ම කාලා ඉන්න. මොනවද ඉව්වේ? කුකුළු මස් හොද්දක්. උදේ පොළට ගිය වෙලාවේ මස් පොඩ්ඩක් හම්බුණා. ඉතින් අද හදන්න හිතුණා. කමලා, ඔයා මුළු දවසම තනියම ඉන්නවා. මම එන්නේ රෑ වෙලා. ඒත් ඔයා දොර ළඟට වෙලා බලාගෙන ඉන්නවා. අමනාප වෙන්න එපා. මම ඔයාට මෙච්චර වද දෙන්න, දුක් දෙන්න කැමති නැහැ. ඔයා කියෙව්වා කියලා වැස්ස අඩු වෙනවද? එන්න වෑංජන ටික නිවෙනවා. ඉක්මනට කමු. දවස පුරාම මහන්සි වෙලා ඔයා ගොඩක් හෙම්බත් වෙලා ඉන්නේ. සුවඳ නම් මාර විදිහට එනවා. මොන කුළු බඩුද දැම්මේ? ලොකුවට මොකුත් නැහැ. ඉඟුරු සුදුලූණුයි තව පොඩ්ඩක් සූදුරුයි ගෙදර තිබ්බ දේවල් වලින් විතරයි හැදුවේ. ඔයා අඩු කුළු බඩු දාලා උයන විදිහට වැඩි කුළු බඩු දාලවත් ගොඩාක් අයට උයා ගන්න බෑ. වැඩිපුර කුළු බඩු ගන්න සල්ලි කොහෙන්ද? තියෙන දෙයකින් තමයි පිරිමහ ගන්න වෙන්නේ. මම ඒක නෙමෙයි කිව්වේ. ඇත්තමයි කියන්නේ. ගමේ කාටවත් ඔයා වගේ උයන්න බෑ. මගේ පිනකට තමයි ඔයා වගේ බිරිඳක් ලැබුණේ. ඇති. දැන් ඔය ඇඳුම හරියට වනන්න. නැත්තම් හෙට වේලෙන එකක් නෑ. කමලා, මේ මාසේ හාල් මිල තවත් වැඩි වෙලා. මම මහේෂ්ගේ කඩේට ගියා. එයා කිව්වා තවත් වැඩි වෙයි කියලා. මහේෂ් කියන ඒ වගේ භාගයක්ම බොරු. ඉතිරි භාගය එයාගේ වාසියට කියන කතා. ඒකත් ඇත්ත. මිනිහා හොඳ නැති වුණාට ගමේ එයාගේ කඩේ ඇරෙන්න වෙන කඩේකුත් නැහනේ. ක්‍රමයක් හම්බ වෙයි. දැනට වාඩි වෙන්නකෝ. බලන්න කෑම එක කොහොමද කියලා. කමු. ඔයා කන්නේ නැද්ද? කනවා. ඔයා කන්නකෝ. අහන්න. මම ඕගොල්ලන්ට කියන්නේ කන්දේ අර උතුරු පැත්තේ ඉඩම දැම්ම ගත්තේ නැත්තම් පස්සේ පසුතැවෙන්න වෙයි. මම ඔයලා බැලුවා. තව දවස් කිහිපයකින් එතනින් පාරක් හැදෙනවා. පාර හැදුනාම ඉඩමේ මිල 3 ගුණයක් වෙයි. ඉතින් ඒකට කොච්චර සල්ලි ඕනද මහේෂ් අයියේ? ඒක ගැන හිතන්න එපා. මම ලෑස්ති කරලා දෙන්නම්. සල්ලි ටිකක් දෙන්න. ඉතිරිය පස්සේ ගෙවන්න. හැබැයි මේ අවස්ථාව මග අරගන්න එපා. හැබැයි ඔය ඉඩමේ ගස් කොළන් තියෙනවනේ. ආණ්ඩුවෙන් කපන්න දෙය. ඒක මම බලා ගන්නම්. ලිය කියවිලි ඔක්කොම මාගාව තියෙන්නේ. ඕගොල්ලෝ බය වෙන්න එපා. ඕගොල්ලොන්ට තියෙන්නේ මාව පොඩ්ඩක් විශ්වාස කරන්න විතරයි. මහේෂ් අයියා කියනවා නම් ඉතින් විශ්වාසයක් තියෙනවා. බලන්න, මේ ගමේ මම කියපු දේ අහපු කවුරුත් රැවටුනේ නැහැ. අහපු නැති අය ගැන ඉතින් නොකිය ඉන්න එක හොඳයි. හරි. මම ගෙදරටත් පොඩ්ඩක් කියලා බලන්නම්. කියන්න. හැබැයි ගොඩක් පරක්කු කරන්න එපා. මේ අවස්ථාව හැමෝටම හම්බෙන්නේ නෑ. ඇතුලේ ඉන්නවද? ඇහෙනවද මල්ලි? ඇස් ඇරලා බලන්න. මම ඉන්නවා. මේ මගේ ඔළුව වැදිලා තියෙන්නේ. හරි. මම එළියට ගන්නම්. පොඩ්ඩක් ඉවසන්න.
කකුල හරියට හොලවන්න බැහැ. ස්පිරිතාලෙට මෙහි ඉඳන් ගොඩාක් දුරයි. මේ වැස්සට පාරවල් අන්තිම තෙතයි. මුලින්ම අපේ ගෙදර යමු. ඔයාව මේ තත්ත්වෙන් ස්පිරිතාලෙට වෙනකම් අරන් යන්න බැහැ. නැහැ. ඔයාට කරදර කරන්න කැමති නැහැ මම. කරදර ගැන දැන් හිතන්න එපා. ඔයාව මෙතන දාලා යන්න බැහැ. නැගිටින්න. මගේ කරට අත දාගන්න. වාහනේ බෑග් එකක් තිබුණා. මගේ හැම දෙයක්ම ඒකේ තිබ්බේ. ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. මම හැම දෙයක්ම ගන්නම්. ඔයාගේ ඇඟට සනීප නැහැනේ. ඉක්මනට යමු. දැන් පොඩ්ඩක්වත් හොලවන්න එපා. තුවාලේ සෑහෙන්න දරුණුයි. ගොඩක් පෑරිලා තියෙන්නේ. වාසනාව වෙලාවට ඔයාව මෙහෙට අරගෙන ආවේ. ඕගොල්ලෝ මං වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. මෙච්චර දෙයක් නොකලත් කමක් නැහැ. අරදර වෙන්න දෙයක් නෑ. සද්ද නැතුව නිදාගන්න. මේ වගේ මිනිස්සෙක් අසරණ වෙලා ඉද්දි දාලා යන්න බැහැනේ. ඔයාට සනීප කරන එක අපේ යුතුයකම. ඔයාගේ මහත්තයා තනියම මාව මෙච්චර දුරක් ඇදගෙන ආවනේ. එයාට ඔය වගේ මහන්සි වෙලා පුරුදුයි. ඔයා හිතන්න එපා. මේ බෙහෙත පොඩ්ඩක් දනවා වගේ දැනෙයි. හැබැයි ඉක්මනට තුවාලේ සනීප වෙනවා. ඔයාට සනීප වෙයි ඉක්මනටම. ඔව් දැනෙනවා. පොඩ්ඩක් ඉවසන්න. ඊට පස්සේ බලන්නකෝ ඔක්කොම හරියයි. ඕගොල්ලන්ගේ ගෙදර පොඩි ළමයෙක් ඉන්නවද? නැහැ. ඇයි? මේ මහරෑ නොදන්න කෙනෙක්ව ගෙට ගෙන්න ගත්තා. අය හිතුනේ නැද්ද? බය වුණොත් මිනිස්සුන්ව බේරගන්නේ කොහොමද? පොඩ්ඩක් වැතිරිලා ඉන්න. රැට උණ ගන්නත් පුළුවන්. නැගිටින්න ඕනේ. ඔහොම කන්න. ඔළුව වැදිලා තියෙන්නේ. හෙලවෙන එක අඩු කරන තරමට තමයි හොඳ. නැහැ. පොඩ්ඩක් වාඩි වෙන්න පුළුවන්. වැතිරිලා කන පුරුද්දක් නෑ මට. මේ කුළුබඩු සුවඳ මොනවද ඉව්වේ? ගොඩාක් වෙලා ඉඳන් සුවඳ ආවා. කුකුල් මස් හොද්දක් ගෙදර තිබ්බ කුළුබඩු ටිකෙන් හැදුවේ. ලොකුවට මොකුත් නැහැ. එයි මොකද උනේ? කෑම එක හරි නැද්ද? ලුණු පොඩ්ඩක් අඩුද? නැහැ. නියමෙට තියෙනවා. ඇත්තටම ගොඩාක් රසයි. ඇත්තටම ගොඩාක් කාලෙකින් මේ වගේ කෑමක් කෑවේ. ගොඩක් කාලෙකින් කිව්වේ. ගෙදර උයන් නැද්ද? ගෙදර මම තනියම ඉන්නේ. මමමයි උයාගන්නේ. හැබැයි මේ රහ ආයෙ හම්බ වෙන්නේ නැහැ. මගේ අම්මා ඉව්වේ හරියටම මේ වගේ. ඉඟුරු සුදු ලුණු සුවඳ හොද්දේ මේ පාට සේරම එක වගේ. අම්මා දැන් උයන්නේ නැද්ද? එයා දැන් නැහැ. අවුරුදු 7ක් විතර වෙනවා ඇති වෙලා. එදා ඉඳන් මේ රහට මට කොහෙන්වත් කන්න හම්බුනේ නැහැ. තව පොඩ්ඩක් ගන්නවද? තව වළඳ තියෙනවා. ඔව් තව ටිකක් දාන්න කරදරයක් නැත්තම්. අනේ මොන කරදරයක්ද? ඔහොම ඉන්න මම අරන් එන්නම්. ඇහුණද? සුනිල් ඊයේ රෑ නොදන්න මිනිස්සෙක් ගෙදර එක්කන් ඇවිල්ලාලු. කවුරුත් අඳුරන්නේ නැහැ මිනිහව. කොහෙන් ආවද කියලා කවුරුත් දන්නෙත් නැහැ. එහෙමද? මට නම් මොකුත් ඇහුන්නේ නැහැ. කොහෙන්ද ආවේ මිනිස්සයා? ඒක තමයි කවුරුත් කියන්න දන්නෙත් නැත්තේ. වාහනයකින් එද්දී පාරේ පෙරලිලාලු. හැබැයි මේ වගේ කඳුකර පාරක මහරෑ ටවුන් එකේ වාහනයක් කරන් කවුද එන්නේ? වැඩක් නැතුව කවුරුත් එන්නේ නැහනේ. ඒක නම් ඇත්ත කතාව. රැට මේ පාරේ කවුරුත් එන්නේ නැහැ සාමාන්‍යයෙන්. අසරණ සුනිල් කියන්නේ අහිංසක මිනිස්සෙක්. හිතේ කරුණාව තියෙන නිසා තේරුම් ගන්න නැතුව ඇති. හැබැයි නොදන්න මිනිස්සෙක් ගෙදර තියාගන්න එක හරිද? ගමේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන නැද්ද? අපිට ළමයි ඉන්නවා, ගෑනු අය ඉන්නවා. ඒක ඇත්ත තමයි. ගම්මුල ඇදෑනියට කියන්නකෝ මේ ගැන. කියන්නම්. අනිවාර්යයෙන්ම කියන්නම්. හැබැයි ඊට කලින් ඕගොල්ලෝ හැමෝම පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. කවුද කොහෙන්ද එන්නේ? ඇයි එන්නේ? කා එක්කද එකතු වෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ගමේ මිනිස්සුන්ටම තමයි ගම ආරක්ෂා කරගන්න වෙන්නේ. ඔව් ඒක නම් ඇත්ත. ඒක නෙවෙයි. ඒ මිනිස්සයා පෙනුමෙන් කොහොමද? ටවුන් එකේ කෙනෙක් වගේ පේන්නේ. හැබැයි ඇත්තම විස්තරේ කවුරුත් දන්නේ නැහැ. සුනිල්වත් දන්නේ නැහැ වගේ පේන්නේ. ඒකයි බය වෙන්න ඕන කාරණාව.
දැන් පොඩ්ඩක් සනීපයි වගේ. උදේට වඩා පෙනුම හොඳයි වගේ. ඔව් ගොඩක්ම. ඔයාගේ බිරිඳ දීපු බෙහෙත හොඳට වැඩ කරලා තියෙනවා. ඔළුවේ කැක්කුම ගොඩාක් අඩු වුණා. එයා ඕව පොඩි කාලේ ඉඳන්ම ඉගෙනගෙන තියෙන්නේ. මේ කඳුකරේ දොස්තරලා අඩුයි. රෝහලත් ගොඩාක් දුරයිනේ. ඒක නිසා අපිම තමයි ගොඩක් දේවල් බලාගන්නේ. ඒක නෙමෙයි. ඔයා ඊයේ කොහෙද ගියේ? මේ පාරේ ඒ කියන්නේ මේ මහ රෑ තනියම? උඩ පැත්තේ පොඩි හදිසි වැඩක් තිබුණා. ඒකයි පරක්කු වුණේ. කන්දේ මොන වැඩක්ද? මෙහි ටවුන් එකේ මිනිස්සු වැඩි එන්නේ නැහැනේ. ඉඩම් සම්බන්ධ වැඩ වගේකට. ඒ කියන්නේ මොනවා හරි බලන්න ආවේ. පොඩ්ඩක් තොරතුරු හොයලා බලන්න තිබුණා. මොන ඉඩම්ද? මෙහි ඉඩම් ගන්න දාවේ. දැන් ඉතින් ගොඩාක් අය එනවා කඳුකරේ ඉඩම් හොයාගෙන. නැහැ. කවුද කිව්වේ? නැහැ. වෙන හේතුවකට බලන්න ආවේ. මම පස්සේ කියන්නම්. ඔයා ටවුන් එකේ කෙනෙක්ද? ඒ කියන්නේ කොළඹද ඉන්නේ? එච්චර ලේසියෙන් පේනවද? වාහනේ දැක්කම තේරුණා. ඇඳුම් පැළඳුම් වලිනුත් තේරුණා. කතා කරන විදිහනුත් තේරෙනවා. ඒක නෙමෙයි. ඔයාගේ නම තාම දැනගන්න ලැබුණෙත් නෑනේ. මගේ නම සුමනේද සිල්වා. සුමනේ මල්ලි, ඔයා ඇත්තටම කතාව කියනවද? ඒ කියන්නේ හැත්තම හේතුව? මොන ඇත්ත කතාවද? මේ මහරෑ වැස්සේ කන්දට කවුරුත් නිකන් එන්නේ නැහැ. අනික ඔයා කතාව මගහරින විදියට පේන්නේ කියන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා වගේ. කාමරෙන් එළියට ආවේ උල හොඳට හොඳ වෙලාද? තනියම එළියට ආපු එක නම් හරි නෑ හැබැයි. කකුල හොඳයි. පොඩ්ඩක් සනීප ගතියක් දැනුණා. ඒකයි ආවේ. කාමරේ ඇතුළටම වෙලා ඉන්න එක හිතට හරි නැහැ වගේ. ඕගොල්ලන්ට මෙච්චර කරදර දෙනවා. කරදර ගැන හැම වෙලේම කියන්න එපා. ඔළුව කැරකෙන්නේ නැහැ නේද දැන්? උදේ බෙහෙත් බිව්වද? ඔව් බිව්වා. ඔළුව දැන් හොඳයි. මේ කන්ද ඇත්තටම ගොඩක් ලස්සනයි. පාන්දරට බලන්න තවත් ලස්සනයි. ඔව් අපි ඉපදුනේ මෙහෙ. හැදුනේ වැඩුනේ මෙහෙ. මේ කන්ද ඇරෙන්න වෙන කොහෙවත් ජීවත් වෙන එක ගැන හිතන්නවත් බෑ. මේ ගස් කොළන් මේවා සේරම පරණේවද? මේ වගේ ලොකු ගස් දැන් වැඩිය දකින්නක් නැහැනේ. ගොඩාක් පරණයි. සමහර ඒවා මගේ සීයාගේ කාලෙටත් කලින් ඒවා. මුතුන් මිත්තන් කිව්වේ මේ ගස් තමයි මේ කන්දේ පණ කියලා. ඇයි මේවා ගැන අහන්නේ? නිකන් මේ වගේ ගස් දැක්කම හිතට සැනසීමක් දැනෙනවා. අනික හිතෙනවා මේවා ආරක්ෂා කරගන්න ඕනේ කියලා. දකින්නේ නැත්තේ මිනිස්සු මේවා කපලා දාන නිසා. පෙරේතකම ආපු ගමන් කපලා දානවා. කවුරුත් පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ඕගොල්ලෝ මං වෙනුවෙන් මෙච්චර දේවල් කරනවා. එයාලට දැන් ඇති වෙලා ඇති. ඔයා ඇයි හැම වෙලාවෙම ওই කතාව කියන්නේ? ඇතිද නැද්ද කියලා අපි බලා ගන්නවා. සුනිල්, ඔය මිනිස්සයා කොහෙන්ද අරන් ආවේ? කවුරුත් අඳුරන්නේ නැහැ යාව. ඔයා අඳුරනවද? සද්දේ අඩු කරන්න මහේෂ් අයියේ. රෑ වෙලා කන්දේ මිනිස්සු නිදී. රෑ ගැන මට මතක් කරන්න ඕනේ නැහැ. මට මුලින්ම උත්තර දීපන්. කවුද ඔය මිනිස්සයා? තුවාල වෙලා හිටියේ කඳුකර වංගුවේ වාහනේ පෙරලා තිබුණා පාරේ. තනියම දාලා ඉන්න බැරි නිසායි එක්කන් ආවේ. ඉතින් ඇයි උස්සන් ආවේ? මේ රටේ රෝහල් නැද්ද? පොලිසි නැද්ද? කෙලින්ම තමන්ගේ ගෙදරට එක්කන් එන්න ඕනේ උනේ ඇයි? රෝහල සැතපුම් 10ක් දුරයිනේ මහේෂ් අයියේ. ඒ මහා වැස්සේ ඔය තත්ත්වයෙන් හිටපු මිනිස්සෙක් පාරේ තනියම දාලා යන්නද තිබුණේ? තමුසෙට ඔච්චර වගකීම් ගන්න ඕමනාවක් නැහැ හැමදේටම. ඔය මිනිස්සයා කවුද? කොහෙන්ද ආවේ? ඇයි ආවේ? ඇයි ආවේ කියලා මොනවා හරි දන්නවත් තමුසේ? දැන් දන්නේ නැහැ. සනීප වුණාම කතා කරලා දැනගන්නවා. ඒ වෙනකම් මොනවා වේද කියලා හිතුවද? ගමේ මොනවා හරි සිද්ධියක් වුණොත් වගකීම කවුද ගන්නෙ? තමුසේ ගන්නවද? ගමේ ආරක්ෂාව ගැන ඔය කැක්කුම හදිස්සියෙම ආවේ ඇයි මහේෂ් අයියේ? මෙච්චර අවුරුදු ගානක් කන්දේ ඉඳලත් ඔය වගේ හැඟීමක් කවදාවත් දැක්කේ නැහැ ඔයාගෙන්. අද කොහෙන්ද උපපාත් උනේ? ඒ කියන්නේ මම ගමේ යහපතයි බලාපොරොත්තු වෙන්නේ. ගමේ යහපත ඕන නම් මහරෑ දොර ළඟට ඇවිත් කෑ ගහන්නේ නැතුව හෙට උදේට එන්න. දැන් යන්න. මොකද්ද ප්‍රශ්නේ? මේ මහරෑ මොකද්ද මේ කෑ ගැහිල්ල? කවුද ඔයා? මම අඳුරන්නේ නෑනේ. මම සුමනේද සිල්වා.
කඳුකර ආරක්ෂක ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක. රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මේ කලාපේ වගකීම පැවරලා තියෙන්නේ මට. ඒ කියන්නේ ඔයාද? ඔයා මෙහෙද? ඔව්, මම තමයි මේ පැරණි කලාපේ කඳු සහ වනාන්තර බලාගන්නේ. ඊයේ රෑ එද්දී පාරේ අනතුරකට මුහුණ දුන්නා. මේ පවුලේ අය තමයි මාව එතනින් බේරගෙන සනීප කරේ. අපි දැනගෙන හිටියේ නැහැනේ ඔයා කවුද කියලා. නැත්තම් අපිත් දැනගන්න උවමනාවක් නැහැ. මිනිහෙක් කරදරේ වැටුනම අනන්‍යතාවය බලලා නෙමෙයි උදව් කරන්නේ. හැබැයි කවුද ඔයා? අනික මේ මහරයා මෙතන මොකද කරන්නේ? මම මහේෂ්, ගමේ ව්‍යාපාරිකයෙක්. පොඩ්ඩක් හොයලා බලන්න ආවේ. තේරුණා. ඇත්තටම මමත් ආවේ මේ කලාපය ගැන හොයලා බලන්න තමයි. ඊයේ ඉඳන් ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. මුලාදෑනි මහත්තයා, මේ ලියකියවිලි පොඩ්ඩක් බලන්න. මේවා උසාවියට ඉදිරිපත් කරන්න තියෙන රාජ්‍ය ලේඛන. මේ මොන ලියකියවිලිද? ඇයි මේවැ මෙච්චර රජයේ මුද්‍රා තියෙන්නේ? මේ කන්දේ උතුරු පැත්තේ තියෙන ඉඩම නීති විරෝධී ලෙස ගස් කපන්න සැලසුමක් තිබිලා තියෙනවා. මේ ලේඛනය ඔක්කොම තියෙනවා. කවුද මේක සැලසුම් කරේ? කොහොමද කරේ? මහේෂ් මහත්තයා. එයා ගමේ මිනිස්සුන්ට ඉඩම් ගන්න පෙරේතකම වෙන්නලා ඇත්තටම එයාම කන්ද කපලා දර විකුණන්නයි සැලසුම් කරලා තියෙන්නේ. ගමේ මිනිස්සුන්ගෙන් සල්ලිත් තරම් තියෙනවා. කන්දත් කපලා. හැබැයි කාටවත් කිසි දෙයක් හම්බෙලා නැහැ. මේක විශ්වාසද? මහේෂ් මේ ගමේ අවුරුදු ගානක ඉඳන් ඉන්නවනේ. 100% විශ්වාසයි. මම මාස 3ක් තිස්සේ මේ කලාපේ පරීක්ෂණ කරනවා. මේ ලියකියවිලි වල එයාගේ අත්සන තියෙනවා. එයා සම්බන්ධ වුණු සාක්ෂි තියෙනවා. ඔක්කොම තියෙනවා. මේවා උසාවියට යනවා. අපිට මොකුත් තේරුනේ නැහැ. එයා අපිට ගොඩාක් විශ්වාසවන්ත කෙනෙක් වෙලයි හිටියේ. ඔහොම තමයි වෙන්නේ. විශ්වාසය පාවිච්චි කරලාමයි මේවා කරන්නේ. හැබැයි මෙතන ඉඳන් අවධානයෙන් ඉන්න. මේ කන්ද ඕගොල්ලන්ගේ. ඒක ආරක්ෂා කිරීමේ වගකීම ඕගොල්ලන්ගේ. කවුරු හරි කන්දේ ඉඩම් සේල් දාන්න ආවොත් කෙලින්ම අපිට දැනුම් දෙන්න. ඕගොල්ලෝ හැමෝම මෙහෙම සද්ද නැතුව බලාගෙන ඉන්නවා. මෙච්චර අවුරුදු ගාණක් එකට හිටියා. කවුරුත් එක වචනයක්වත් කියන්නේ නැද්ද? මම මේ ගමට කොච්චර දේවල් කරාද? ගම් වතුරට උදව් කරා. ලෙඩ වෙද්දි බෙහෙත් තරම් දුන්නා. සේරම අමතක කරාද? ඒවා මතක කරේ නැහැ මහේෂ් අයියේ. හැබැයි කරපු දේවල් වලට ගණන් හිලව් බේරිලා තියෙන්නේ දැන්. මම ඕගොල්ලන්ගේ හොඳටයි කිව්වේ. ඉඩම් ගත්තනම් හැමෝටම ලාභයි. මේ කන්ද කපලා අපිට හොඳක් වෙන්නේ නැහැ. ඔයා මේක දැනගෙන හිටියා. අපේ සල්ලි අරන් ඔයා පෙරේතකම් කරා. කන්ද විනාශ වෙලා යනවා. මගේ කතාව අහන්නකො එකපාරක්. තවත් අහන්න දෙයක් නැහැ. යන්න. මේ රාග්‍ය පොඩ්ඩක් වම් පැත්තට කරන්නකෝ. ඒ පැත්තට කරාම ඉඩකඩ වැඩිපුර වැඩකට ගන්න පුළුවන්. දැන් නැහැ. ඒ පැත්තට කරාම ඉස්සරහා ඉඩ වැඩි වෙනවා. මිනිස්සුන්ට හිට ගන්න පුළුවන්. දැන් ඔව්, දැන් හරි. සුමනි අයියා කිව්වනේ මේ පැත්තෙන් පාරක් හැදෙනවා කියලා ළඟදිම. පාර හැදුනහම මිනිස්සු ඒවි. කඩේ හොඳට කෙරෙයි නේද? අවදෙන් අපි ඉන්නවනේ. වැඩ කරලා ජීවත් වෙමු. ඔයාගේ හොද්දත් කඩේ තියමු. බලමුකෝ. ඉස්සෙල්ලම කඩේ පටන් ගන්නකෝ. බලමුකෝ නෙමෙයි. සුමනි අයියාමයි කිව්වේ ඔයාගේ හොද්ද ගැන හැමෝටම කියන්නම් කියලා. මේ අවස්ථාව මගහරින එක හරි නෑ. මිනිස්සු තමන්ම කාලා හොඳයි කිව්වේ නැත්තම් වෙන අය කිව්වට මොන රසක්ද? කටින් කට කිව්ව පළියට විතරක් හරියන්නේ නැහැ. හොඳයි කියයි. බය වෙන්න එපා. ඔයා උයපු දවසක කවුරුත් නරකක් කියලා නැහැනේ කවදාවත්. ඔයා ඉතින් මගේ පැත්තටනේ කතා කරන්නේ. ඔයාගේ කතා වලින් වැඩක් නැහැ. පැත්තක් ගත්තත් මම බොරු කියන්නේ නැහැ. හොද්ද කඩේ තියන්නකෝ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. කමල නංගි, මේ හොද්ද ගැන මම කොළම ගියත් කියනවා. මේ රහා මට කවදාවත් අමතක කරන්න බෑ. අනේ අමතක කරන්න ඕනේ නැහැ. ආයෙත් එන්න. ආයෙත් කන්න. අනිවාර්යෙන්ම එනවා. මේ කන්දට එන්න දැන් හේතුත් වැඩි වෙලා තියෙන්නේ. මේ දවස් කීපයකට ඕගොල්ලන්ගෙන් උණු ණය කිසිම විදියකින් පියවන්න පුළුවන් එකක් නෙමෙයි. ණය ගැන නම් කතා කරන්න ගන්න එපා. කරදරේ වැටුණු මිනිස්සෙකුට උදව් කරා. එච්චරයි අපි කරේ. ඒකට ණය ගෙවන්න ඕනේ නැහැ.
හැමෝම ඔහොම හිතුවනම් ගොඩක් දේවල් මීට වඩා ලේසි වෙන්න තිබුණා. මිනිස්සු හිතනවා. හැබැයි වෙලාවකට අමතක වෙනව විතරයි. ආයෙත් මතක් වෙයි. සුමනේ අයියේ තව පොඩ්ඩක් ගන්නවද? තව වළඳ තියෙනවා. අනිවාර්යෙන්ම ගන්නවා. ඔයාගේ බිරිඳගේ අතින් හදන කෑම කන්න බැහැ කියන්න කිසිම ක්‍රමයක් නැහැ. මේ හොද්ද කකා ඉද්දි හිතෙනවා මෙහෙම නතර වෙන්න තිබ්බනම් කියලා. ඉන්න ඉතින් අපේ කිසිම කමැත්තක් නැහැ. ඇත්තටම ආසයි. කඩේ හොද්ද තියන කතාවක් කිව්ව නේද? තියමු එහෙනම්. මම කිව්වේ තියන්න කියලා.